ආයුබෝවන් වෙදනද YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්න. අද අපි කතා කරන්නේ ඇතුම රෝගය ගැන. ඇතුම රෝගය බහුලව දක්නට ලැබෙන නමුත් සමහර විට වරදවා වටාගෙන ඇති පෙනහළු රෝගයයි. ලොව පුරා මිලියන ගණනක් ජනතාව ඇතුම රෝගයෙන් පෙළෙන අතර ඇතුම රෝගය යනු කුමක්ද? එයට ප්‍රතිකාර කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම ඉතාම වැදගත්ය. ඇතුම් ප්‍රහාරයක් කියන්නේ මොකක්ද? පුද්ගලයෙකුගේ පෙනහළුවල ශ්වසන මාර්ගය වරින් වර පටුවන විට හතිය, පපුවේ තද ගතිය සහ පපුවේ රාන්රුන් සද්දය හෙවත් වීසින් ඇතිවීම අපිට සරලව කියනවා නම් ඇතුම රෝගය ලෙස කියා දෙන්න පුළුවන්. ඇතුම් ප්‍රහාරයක් ඇතිවන්නේ මෙම ඇතුම රෝගය ඇති පුද්ගලයෙකුගේ පෙනහළුවල ශ්වසන මාර්ගයේ ඇතිවන තදබල හදිසි පටුවීමත් සමගයි. මෙය හුස්ම ගැනීම ඉතා අපහසු කරයි. ප්‍රහාරයක් අතරතුර ශ්වසන මාර්ගයේ වටා ඇති සියුම් මාංශ පේශි තද වේ. ශ්වසන මාර්ගය තුල ඇති ශ්ලේෂ්මල ස්තරය ඉදිමී ඇති අතර එය වාතයේ ගලා යාම තවදුරටත් අවහිර කරයි. මේ සියල්ල එක්ක හුස්ම හිරවීම, කෙස්ස, පපුවේ තද ගතිය සහ තදබල ලෙස පපුවේ රාන්රුන් සද්දය ඇතිවීම වැනි රෝග ලක්ෂණ ඇති කරයි. දරුණු අවස්ථාවලදී ඔක්සිජන් නොමැතිකම හේතුවෙන් මිනිසුන්ට කතා කිරීමට අපහසුතාව, සිහිය නැතිවීම සහ නිසි වේලාවට ප්‍රතිකාර නොලැබුණොත් මරණය පවා පත්විය හැකිය. මෙම රෝග ඇතිවීමට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. අපි බලමු ඇතුම් ප්‍රහාරයක් ඇතිවීමට හේතු. දුම්පානය, දූවිලි, සුරතා සතුන්ගේ ලෝම, දුම් සහ වායු දූෂණය, විශේෂයෙන් සීතල වාතයේ ව්‍යායාම් කිරීම, උණ හෝ සෙම්ප්‍රතිශා වැනි ශ්වසන ආබාධ, දැඩි ගන්ධ, ආතතිය සහ චිත්තවේගී ගතිය. ඇතුම් ප්‍රහාරයක් වළක්වා ගන්නේ කෙසේද? ඔබට ඇතුම රෝගය ඇතනම් ඒ සඳහා අවශ්‍ය නිවැරදි ආකාරයට ඉන්හේලර් භාවිතා කිරීමයි. ඉන්හේලර් ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක සහනකාරක ඉන්හේලරය. බොහෝ විට මේ නිල් පැහැයට උරුය. ප්‍රහාරයක් අතරතුර හෝ රෝග ලක්ෂණ වැඩි වුණ වේලාවකට ශ්වසන මාර්ගයේ මාංශ පේශි ලිහිල් කිරීමට සහ ක්ෂණික සාහනයක් ලබා දීමට භාවිතා කරයි. සල්බුටමෝල් යන ඖෂධය මේ අඩංගුවේ. දෙවැනි එක වැළැක්වීම සහ නඩත්තු ඉන්හේලරය. මෙය දුඹුරු හෝ තැඹිලි පාටය. ඇතුම රෝගියෙකුගේ පෙනහළුවල ප්‍රදාන ඉන්ෆ්ලමේෂන් පාලනය කිරීම සහ අනාගත ඇතුම් ප්‍රහාර වැළැක්වීමට දිනපතා භාවිතා කරයි. මෙම ඉන්හේලර් කාණ්ඩයේ බොහෝ වෙලාවට ස්ටෙරොයිඩ් වර්ගයක් ඇත. ශ්වසන මාර්ගයේ ඇති ප්‍රදාහය වැළැක්වීමට මෙම ඉන්හේලර් භාවිතා කරයි. ඇතුම රෝගයකදී කෙනෙකුට කළ යුත්තේ කුමක්ද? කෙලින් ඉඳගෙන සංසුන්ව සිටීම. බයවීම ප්‍රහාරය තවත් උග්‍ර කරයි. සෑම තප්පර 30කට 60කට වරක් වාර 8ක් දක්වා සාන ඉන්හේලරය එක හුස්මක් ගන්න. විනාඩි 10ක් ඇතුළත කිසිදු දියුණුවක් නැත්නම් වහම රෝහලක් වෙත යන්න. ගමන ප්‍රමාද වුවද උපකාරක ලැබෙන තෙක් සෑම මිනිත්තු 10කට 15කට වරක් ඉන්හේලර් වතාවන් 10ක් නැවත කරන්න. මෙම රෝගයෙන් පෙළෙන රැක බලා ගන්න ඔබට ඇති පණිවිඩය තමයි මෙම රෝගය සැහැල්ලුවට නොගන්න. කිසි ලෙස පාලනය නොකළොත් මාරාන්තික විය හැක. ඔබේ වැළැක්වීම ඉන්හේලර් කිසි විටකත් මගහරින්න එපා. ඔබ ගැන දැනුවත් වන්න. ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුගමනය කරන්න. සහ ඉන්හේලර් එක පාවිච්චි කිරීමේදී නිවැරදි ක්‍රමය දැනගෙන ඒ අනුව තමන්ගේ ඉන්හේලර් එක පාවිච්චි කරන්න. අද අපි කතා කරේ ඇතුම රෝගය ගැන. ඉතින් මම හිතනවා ඔබ මේ පිළිබඳ දැනුමක් ලබා ගන්න ඇති කියලා. එසේනම් මෙවැනි වීඩියෝවක් රැගෙන ඒමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්න. සියලු දෙනාට සුබ දවසක්.